අපි මීට කලින් ඇමරිකාව ඇතුලේ වෙච්ච දාම ඝාතන මාලාවක් පිළිබඳව කතා කරලා තියෙනවා. නමුත් අද අපි කතා කරන්න යන්නේ ලංකාව ඇතුලේ වෙච්ච දාම ඝාතන මාලාව. ඒ තමා කහවත්ත කොටකෙතන කියන ප්‍රදේශයේ සිදුවෙච්ච දාම ඝාතන මාලාව. මේ දාම මේ දාම ඝාතන මාලාව සිද්ධ වෙන්නේ කහවත්ත කොටකෙතන කියන ප්‍රදේශයේ. මේ දාම ඝාතන මාලාව ආරම්භ වෙන්නේ 2008 වර්ෂයේ. 2008 වර්ෂයේ පටන් ගත්ත මේ දාම ඝාතන මාලාව එක දිගට අවුරුදු 7ක් වගේ කාලයක් සිද්ධ වෙලා තියෙනවා. සිදු වෙලා තියෙන සියලුම දාම ඝාතන මිනීමැරුම් සංඛ්‍යාව 18යි. ඒ වගේම 17ක්ම කාන්තාවන් වෙලා එක පුද්ගලයෙක් විතරක් පිරිමි පුද්ගලයෙක් වෙලා තියෙනවා. මේ ඝාතන මාලාවට ගොදුරු වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි කාන්තාවන් 13 දෙනෙක් වගේම ද්විත්ව ඝාතන 3කුත් සිදු වෙලා තියෙනවා. ඒ ද්විත්ව ඝාතන 3න් දෙකක් මව හා දියණිය විදිහට අනෙක් ඝාතනයේ සහෝදරියන් දෙදෙනෙක්. සාමාන්‍ය මිනීමැරුම් කිහිපයක් සිදු වුණාම ඒ මිනීමැරුම් කිහිපය දාම ඝාතන මාලාවක්ද කියලා හොයාගන්න පොඩි සරල ක්‍රම කිහිපයක් තියෙනවා. මේ විදිහට යම්කිසි ඝාතන කිහිපයක් සිදු වුණාම මේ ඝාතන කිහිපේ පොදු ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන් නම් අපිට සරල නිගමනයකට එන්න පුළුවන් බොහෝ දුරට මේ දාම ඝාතන මාලාවක් කියලා. උදාහරණයක් විදිහට කතා කරොත් අපි කලින් වීඩියෝ එකේ කතා කරා සෝඩියක් කිලර්ගේ ඝාතන මාලාව ගැන. ඉතින් එතකොට එතනදී ඝාතනය වෙලා තිබුණේ පෙම්වතුන් 4 දෙනෙක්. ඉතින් ඒක ඒ දාම ඝාතන මාලාවේ තිබ්බ පොදු ලක්ෂණයක්. ඒ වගේම තවත් දෙයක් තමයි සාමාන්‍යයෙන් ඒ ඝාතනය වෙච්ච පුද්ගලයන්ගේ වයස් සීමාව ගොඩක්ම සමානයි. සමහර විට ඒ ඝාතනයට ලක් කරලා තියෙන්නේ අපි අද කතා කරනවා වගේ කාන්තාවන් ගණනාවක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න යන මේ කොටකෙතන ඝාතන මාලාවේ පොදු ලක්ෂණ කිහිපයක්ම අපිට දැක ගන්න පුළුවන්. ඒ ලක්ෂණ තමයි මේ ඝාතනය වෙච්ච කාන්තාවන් හුඟක්ම හුදකලා වූ කාන්තාවන්. ඒ වගේම මේ ඝාතනය වෙච්ච හුඟක් කාන්තාවන් මරණයට පෙර හෝ පසුව දූෂණයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඝාතනය වෙච්ච ස්ථානයේදී ඒ සිරුර ගිනි තැබීම හෝ ඒ සිරුර ඒ ආසන්නයේ ඇති ගඟකට හෝ ඇලකට ගෙනihin දැමීම වගේ ලක්ෂණ මේ දාම ඝාතන මාලාවේදී අපිට දැක ගන්න පුළුවන්. කොටකෙතනේ සිදු වුණු පළමු දාම ඝාතනය සිද්ධ වෙන්නේ 2008 වර්ෂයේ ජූලි 26 වෙනි දිනේ. මරණයට ලක් වෙන්නේ අවුරුදු 56ක මහලු කාන්තාවක් වුණු සෙල්ලයියා මරියම්මා කියන කාන්තාව. මේ වයස අවුරුදු 56ක මහලු කාන්තාව ඝාතනයට ලක් වෙන්නේ ඇයගේ හිසට උල් ආයුධයකින් පහර දීලා මරණයෙන් පසුව ඇයව දූෂණයට පවා ලක් කරලා මේ ගමේ තියෙන ඇලකට මෙම කාන්තාවගේ සිරුර ගෙනihin දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි 2008 වර්ෂයේ මේ කොටකෙතන ඝාතන මාලාවේ පළමු ඝාතනය ආරම්භය සිද්ධ වෙන්නේ. මේ ඝාතනය සිදු වෙලා හරියටම මාස 4ක් වගේ කාලයක් ගත වෙනකොට වයස අවුරුදු 52ක් වෙච්ච ආර්යවතී කියන කාන්තාවව මේ විදිහටම ඝාතනයට ලක් කරලා ඝාතනයෙන් පසුව දූෂණයට ලක් කරලා පළමු ඝාතනයේ වගේම සිරුර ඇලකට ගෙනihin දාලා තියෙනවා. තුන්වෙනි ඝාතනයට ලක් වෙන්නේ අවුරුදු 42ක් වුණු බේබි නෝනා කියන කාන්තාව. ඇයවත් කලින් මරණ දෙක වගේම ඝාතනයට ලක් කරලා ඝාතනයෙන් පසු දූෂණයට ලක් කරලා ඇලකට ගෙනihin දාලා තියෙනවා. හතරවෙනි ඝාතනය සිද්ධ වෙන්නේ 2009 වර්ෂයේ. මේ ඝාතනයට ලක් වෙන්නේ අවුරුදු 82ක් වුණු කාන්තාවක්. ඇයවත් ඒ ආකාරයටම ඝාතනයට ලක් කරනු ලබනවා.
මේ විදිහට පළමු ඝාතන 4 අවසන් වුණාට පස්සේ ඊළඟ ඝාතනයේ සිදුවේදී කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා. පස්වෙනි ඝාතනය තමයි ද්විත්ව ඝාතනවල පළමු ඝාතනය වෙන්නේ. 2012 ජූලි 19 වෙනිදා. වයස අවුරුදු 63ක ලියනාරච්චි ප්‍රේමවතී සහ ඇයගේ දියණිය වුණු වයස අවුරුදු 32ක හේවාගමගේ පුෂ්ප කුමාරී යන කාන්තාවක් තියුණු ආයුධයකින් ඝාතනයට ලක් කරලා නිවස තුලදීම දූෂණයට පවා ලක් කරලා දෙදෙනාගේම මල සිරුරු දෙක පුලුස්සලා දාලා තියෙනවා. 6 වෙනි ඝාතනය සිද්ධ වෙන්නේ 2015 අප්‍රේල් 6. චන්ද්‍රානි ස්වර්ණලතා කියන කාන්තාව තමයි මේ ඝාතනයට ගොදුරු වෙන්නේ. ඇයව ඇයගේ නිවස තුලදීම ඝාතනයට ලක් කරලා මේ ගමේම තියෙන ගඟක් අසල තියෙන විශාල ගසක මෑව එල්ලනවා. මේ එක් එක් ඝාතන වලට සැකකරුවන් ගණනාවක්ම පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම මේ සැකපිට අත්අඩංගුවට ගත්ත සමහර අය පාපොච්චාරණයට ලක් කරලා තියෙනවා. ඒ අය තමයි මේ ඝාතන සිදු කරේ කියලා. නමුත් මේ විදිහට පාපොච්චාරණයන් පවා සිද්ධ කරලා තියෙද්දි සැකපිට මිනිස්සුන්ව අත්අඩංගුවට ගද්දි මේ කොටකෙතන කියන ප්‍රදේශයේ තව දුරටත් කාන්තාවන්ව ඝාතනයට ලක් වෙනවා. ඒත් මේ අත්අඩංගුවට ගත්ත මිනිස්සු අතරින් ඇතැම් අය සිරගත වෙනවා. නමුත් ඔවුන්ව මේ විදිහට සිරගත කරන්න කිසිම සාක්ෂියක් තිබිලා නැහැ. ඔවුන්ව සිරගත කරන්න තිබ්බ ලොකුම හේතුව තමයි ඔවුන් විසින් සිදු කරපු මේ පාපොච්චාරණය. ඔවුන් විසින් පාපොච්චාරණය කරලා දෙනවා. ඔවුන් තමයි මේ ඝාතන සිද්ධ කරේ කියලා. මේ සියලුම ඝාතනවල ආందోලනාත්මකව ඝාතනය වුණේ මව සහ දියණිය ඝාතනය වුණු පුෂ්ප කුමාරි සහ ප්‍රේමවතී යන ද්විත්ව ඝාතනය. මේ ඝාතනයට සැකපිට පොලිසිය විසින් 4 දෙනෙක්ව අත්අඩංගුවට පවා ගන්නවා. මේ පුද්ගලයන් 4 දෙනා අතරින් ආචාර්යගේ සිරිපාල කියන පුද්ගලයා විසින් මේ පොලිසියට විශේෂ පාපොච්චාරණයක් සිදු කරලා තියෙනවා. ඒ පාපොච්චාරණය සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. එයාලා ඇවිල්ලා මට කිව්වා ප්‍රේමවතීගේ ගෙදර දොර ඇරලා දෙන්න කියලා. මම ප්‍රේමවතීගේ ගෙදර කලින් වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙ වැඩ කරලා මට සල්ලිත් දීලා තියෙනවා. ඒ නිසා මෙයාලා මට කිව්වා මගේ නෝනට අසනීපයි ඉස්පිරිතාලෙට ගෙනියන්න සල්ලි ළඟ නැහැ. ඒ නිසා සල්ලි ඉල්ල ගන්න කතා කරලා දොර ඇරගන්න කියලා. මං ඒ විදිහට කතා කරලා දොර ඇරගත්තා. ඊට පස්සේ දොර ඇරියට පස්සේ ඒ කට්ටිය තල්ලු කරගෙන ගේ ඇතුළට ගිහින් දොර වහගත්තා. ඊට පස්සේ ප්‍රේම කුමාරයයි පුෂ්ප කුමාරයයි පිහියෙන් ඇනලා ඝාතනයට ලක් කරා. ඒ මලසිරු එයාලා දූෂණය කරා. මටත් කිව්වා දූෂණය කරන්න කියලා. මාත් ඉතින් දූෂණය කරා. කියලා ඔන්න ඔය විදිහට ඔහු විසින් පාපොච්චාරණයට ලක් කරනවා. මේ පාපොච්චාරණයෙන් පස්සේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මේ සිදුවීම විශේෂයෙන් අවධානය යොමු කරනු ලබනවා. මේ පාපොච්චාරණයෙන් පස්සේ මේ දූෂණයට ලක්වුණු කාන්තාවන් දෙදෙනාගේ යෝනියාසන්නයේ තිබුණු ශුක්‍රාණු DNA පරීක්ෂාවකට යොමු කරනු ලබනවා. මෙන්න මේ අවස්ථාවේ තමයි මේ සියලුම සිදුවීම් කන පිට හැරෙන්නේ. මේ ශුක්‍රාණු වලින් කරපු DNA පරීක්ෂණයෙන් ඔප්පු වෙනවා මේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තු ඒ වගේම තමා මේ වැරද්ද සිදු කරා කියලා පාපොච්චාරණයට පවා ලක් කරපු සැකකරුවන් 4 දෙනා 100%ක්ම නිර්දෝෂී බව. මේ ශුක්‍රාණු වලින් ලැබෙන DNA මේ 4 දෙනාත් එක්කම කිසිම ගැළපීමක් නැහැ. ඉතින් එතකොට මොන හේතුවක් නිසාද මේ සිරිපාල විසින් මේ විදියට ව්‍යාජ පාපොච්චාරණයක් සිදු කරනු ලැබුවේ? මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔප්පු වෙන්නේ මේ සිදුවීම් එක්ක වැඩ කරපු පොලිස් නිලධාරීන් විසින් අයුක්ති සහගත විදියට මේ සැකකරුවන් 4 දෙනාට අමානුෂික ලෙස පහර දීලා ඔවුන්ගෙන් බොරු පාපොච්චාරණයක් ලබාගෙන තියෙනවා හමු වුණා. ලිව්වා මම බැලුවා බලලා කිව්වා මේක මම පිළිගන්නේ නැහැ කියලා. ඕකට අත්සන් කරන් කිව්වා මම කිව්වා බෑ කියලා. ඒ පාර මට එකක් ගැව්වා. පළවෙනි පාර කඩේ ළඟදී අරන් ගියා ඇද්ද කකුල් දෙක ගැට ගහලා සතියක් යන ඊට දවස් 4ක් කොහේ හිටියද කියලා තාම දන්නේ නැහැ. මැරුවා කියලා බාරගනින් කියලා කියන්නේ මට. ගුටි කන්න ඕනේ නැහැ බං ගියාම බාරගත් මේ කරා කියලා මාස 3න් එළියෙන්නේ බං. ඉතින් ඔය නැති මිනිස්සු නිකන් මේ බාර ගන්න. ඒ කුඩු කේස් එක තමයි තාම මේ යන්නේ. මේ අපේ කොල්ලන්ට බාර ගන්න කියලා තියෙනවා. මගේ මල්ලිට මිනිවරුන් බාර ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ තමයි මගේ මල්ලිව අතුරුදහන් කරේ. ඊළඟ ගහල කරලා කිව්වා මේක බාර ගනින් මේක ඔබ ඉන්නව මුල්ලක නැත්තේ නෑ මේක බාර ගනින් මාසයෙන් ඔබලා එළිය සාක්ෂි අපි දෙන්නම් කියලා. මේ බාර ගනින් මේ මිනිමරුන් ටික මට මාංචු දාලා ගාව කාවත් පන්සලේදී. රටේ නීතිය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ පොලිස් නිලධාරීන් විසින් රටේ ජීවත් වෙන අහිංසක මිනිස්සු 4 දෙනෙක්ගේ ජීවිත පෝරකයට යවන්න උත්සාහ කරේ ඔන්න ඔහොම තමයි. මේ සිදු කරනු ලැබූ DNA පරීක්ෂණ සිදු කරනු ලැබුවේ ලංකාවේ තියෙන ජීන් ටෙක් කියන
ආයතනය විසින්. මේ ආයතනය විසින් ඉතාමත් දක්ෂ විදියට මේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයාව අල්ලගන්නවා. ඒ විදියට අල්ලගන්නේ වයස අවුරුදු 61ත් 53ත් වයසේ ඉඳිය සහෝදරියන් දෙදෙනෙක් වුණු දයාවතී හා තිලකාවතී කියන කාන්තාවන් දෙදෙනාගේ ඝාතනය. මේ නිවස අසල තිබිලා තියෙනවා කැන්ද ගහ. ඒ කැන්ද ගහක තිබුණු කොළයක කවුරු හරි පුද්ගලයෙක් විසින් දාපු බුලත් කෙළ පහරක් තියෙනවා. ඒ බුලත් කෙළ පහර මේ ජීන්ටෙක් කියන ආයතනය විසින් DNA පරීක්ෂණයකට යොමු කරනු ලබනවා. ඉතින් ඒ විදිහට ලබාගත් DNA කලින් ඝාතන දෙක සිදු වුණු ප්‍රේමවතී හා පුෂ්ප කුමාරී යන කාන්තාවන්ගේ යෝනියාසන්නයේ තිබුණු ශුක්‍රාණු සමග DNA පරීක්ෂණයකට යොමු කරනු ලබනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ ලබාගත් DNA දෙකම හොඳින් ගැලපෙන්නේ. ඉතින් මෙන්න මේ සිදුවීමෙන් පස්සේ මේ ගමේ ජීවත් වෙන පිරිසක් අරගෙන ඔවුන්ගේ DNA සමග මේ DNA ගලපලා බලනවා. ඉතින් ඔන්න එතකොට මේ ගත්ත පිරිසෙන් එක පුද්ගලයෙක්ගේ DNA මෙයාලා ළඟ තියෙන DNA සමග හොඳින්ම ගැලපෙනවා. ඒ පුද්ගලයා තමයි වයස අවුරුදු 42ක් වුණු නීල් ලක්ෂ්මන් කියන පුද්ගලයා. ඔන්න ඊට පස්සේ මේ නීල් ලක්ෂ්මන් කියන පුද්ගලයාට උසාවිය විසින් මරණ දඬුවම නියම කරනු ලබනවා. ඉතින් මේ දාම ඝාතන මාලාව අතරේ තවත් දියණියක් සහ මවක් ඝාතනයට ලක් කරනු ලබනවා. නමුත් මේ සිදුවීම සිද්ධ වෙන්නේ මේ දාම ඝාතකයා විසින් නෙමෙයි. මේ ඝාතනයන් දෙක සිදු වෙන්නේ පෞද්ගලිකව තිබූ තරහක් මත. මේ ඝාතනයන් දෙක පිළිබඳව මේ කතාවේදී කතා කරන්න ලොකුම හේතුව තමයි මේ ඝාතනය සිදු කරලා පසුව උත්සාහ කරලා තියෙනවා මේ ඝාතනයන් දෙක සිදු කරලා තියෙන්නේ මේ දාම ඝාතකයා කියලා අඟවන්න. අන්න ඒ හේතුව නිසා තමයි මේ ඝාතනය පිළිබඳව මේ කතාවේදී කතා කරන්න හේතුව. මේ ඝාතනයට ලක් වෙන්නේ වයස අවුරුදු 52ක නයනා නිල්මිනී සහ ඇයගේ දියණිය වුණු කාවින්ද්‍යා චතුරානි කියන දෙදෙනාව. මේ සිදුවීමේදී දෙදෙනාටම පිහියකින් ඇනලා තමයි ඝාතනයට ලක් කරලා තියෙන්නේ. මේ ඝාතනයෙන් මේ වයස අවුරුදු 19ක කාවින්ද්‍යා කියන දියණියව ඝාතනයෙන් පසු දූෂණයට ලක් කරලා මේ ප්‍රදේශයේ තියෙන විශාල කාණුවකට ගෙනihin දාලා තියෙනවා. මේ කාවින්ද්‍යාගේ සිරුර හම්බෙනකොට මේ සිරුර තිබිලා තියෙන සම්පූර්ණයෙන්ම නිර්වති. ඒ වගේම තමයි එයාගේ සිරුර රෙදි වලින් ඔතලා තමයි තිබිලා තියෙන්නේ. කියන විදිහට මෙයාගේ සිරුර හම්බෙලා තියෙන්නේ මෙයාගේ තාත්තට තමයි. ඒ වගේම මේ සිරුර හුඟක් නරක් වෙලා තමයි තිබිලා තියෙන්නේ. මේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නේ ලොකුගම් හේවගේ දර්ශන. එහෙම නැත්නම් රාජු කියන පුද්ගලයාව. මේ ඝාතනයට ලක්වුණු කාවින්ද්‍යා කියන්නේ ඇත්තටම පාසල් දැරිවියක්. මේ කාවින්ද්‍යාගේ නිවස තිබිලා තියෙන්නේ මේ රාජු කියන පුද්ගලයාගේ නිවස ඉදිරිපිට. මේ රාජු කියන පුද්ගලයා විසින් පොඩි ඉල්ලීමක් කරලා තිනවා මේ කාවින්ද්‍යා කියන දැරිවියගේ. ඒ තමයි හැමදාම උදේට මේ කාවින්ද්‍යා පාසල් යනකොට බත් පාර්සල් එකක් මේ රාජු කියන පුද්ගලයාගේ යහළුවෙක්ට ගෙනihin දෙන්න කියලා. මේ විදිහට කිව්වහම මේ කාවින්ද්‍යාත් මේ දෙයට කැමති වෙලා තියෙනවා. නමුත් මේ සිදුවීම පිළිබඳව මේ කාවින්ද්‍යා මෙයාගේ අම්මට කියලා නැහැ. එක දවසක් මේ කාවින්ද්‍යා මේ විදිහට පාසල් යනකොට එයාට පොඩි අසනීප තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා මේ කාවින්ද්‍යා නැවතත් මෙයාගේ නිවසට ඇවිල්ලා තියෙනවා. ඒ ආවට පස්සේ මේ කාවින්ද්‍යාගේ පාසල් ගෙනියපු බෑග් එක මේ අම්මා විසින් අස් කරලා තියෙනවා. ඒ අස් කරද්දී මේ බෑග් එක ඇතුලේ කෑම පාර්සල් දෙකක් තිබිලා තියෙනවා. ඉතින් අම්මා දන්නේ කෑම පාර්සල් එකක් තියෙනවා කියලානේ. ඉතින් ඒක නිසා මේ කාවින්ද්‍යාගේ අම්මා මේ පාර්සලය දිග ඇරලා බලනවා. මේ දිග ඇරලා බලද්දී මේ කෑම පාර්සලේ ඇතුලේ තිබුණු බත් අස්සේ කුඩු පැකට් එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මේ කාවින්ද්‍යාගේ අම්මා මේ කාවින්ද්‍යාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී කාවින්ද්‍යා කියලා තියෙනවා මේ බත් පාර්සල් එක දීලා තියෙන්නේ මේ රාජු කියන පුද්ගලයා විසින් කියලා. මෙන්න මේ සිදුවීමෙන් පස්සේ මේ කාවින්ද්‍යාගේ මව මේ රාජු කියන පුද්ගලයාගේ නිවසට ගිහිල්ලා හොඳටම බැන වැදිලා තියෙනවා. ඊට පස්සේ මේ සිදුවීමෙන් පස්සේ පොඩි කාලයක් මේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ ඉන්දිය සමාජිකයෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට මේ අත්අඩංගුවට අරන් තියෙන පුද්ගලයා മന്ത്രി කෙනෙක්ගේ පුත්‍රයෙක්. ඉතින් මේ සිදුවීමට මේ රාජු කියන පුද්ගලයා සැක කරලා තියෙන්නේ මේ කාවින්ද්‍යාගේ අම්මව. ඉතින් මෙන්න මේ තිබුණු වෛරය නිසා මේ කාවින්ද්‍යාගේ අම්මව සහ මේ කාවින්ද්‍යාව ඝාතනයට ලක් කරනු ලබනවා. ඒ වගේම මේ කාවින්ද්‍යාගේ කරාඹු දෙක මේ රාජු කියන පුද්ගලයාගේ බිරිඳ ළඟ තිබිලා හම්බෙනවා. ඒ වගේම මේ රාජු කියන පුද්ගලයාගේ නිවසේ තිබිලා හම්බෙනවා ඔහුගේ ලේ තැවරුණු අත්ල සටහන. ඒ වගේම ඔහු මේ අත්ල සටහන තින්තාලේපනය කරලා මකා දමන්න උත්සාහ කරා කියලා හොයාගන්නවා.
ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මේ රාජු කියන පුද්ගලයා විසින් පොලිසියට පාපොච්චාරණය කරනු ලබනවා මේ ඝාතනයන් දෙක සිදු කරේ ඔහු විසින් කියලා. ඉතින් ඊට පස්සේ අවුරුදු 7යි මාස 10කට පස්සේ උසාවි නියෝගයකට අනුව ඔහුව ජීවිතාන්තය දක්වාම සිරගත කරනු ලබනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද කතාව ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.